and David Perry's Automobile, the four-wheeler distribution arm. සුබ දවසක් සුරෙන් ඔටෝමොබයිල්ස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද වෙනස්ම තැනක ඉඳන් අලුත් බයික් එකක් ගැන කතා කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. යතුරුපැදි තීරෝදරත අමතර කොටස් වගේම බජාජ් මෝටර්සයිකල් අලවියේ ශ්‍රී ලංකාවේ අංක 1 හොරණ සුරේන් මෝටර්ස් ආයතනය මගින් ගෙනනු ලබන සුවිශේෂී වැඩසටහන් මාලාවේ තවත් එක් විශේෂ වැඩසටහනක් සමග තමයි ඔබ මේ එකතු වෙලා සිටින්නේ. බජාජ් බ්‍රෑන්ඩ් නිව් මොටර්සයිකල් වගේම නියම අමතර කොටස්, උපාංග, ටයර්, එන්ජින් ඔයිල් ඒ වගේම ඔබගේ බජාජ් වාහනේ නිසි ආකාරව නඩත්තු කටයුතු සිදු කරගන්න ආකාරයේ ශේෂ්ත්‍රී ප්‍රවීණයන් සමග විශේෂ වැඩසටහන මාලාවක් ඔස්සේ අපි ඔබ වෙත ගෙනීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල තාරුණ්‍යයන් තුළ ලොකු කැළඹීමක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙන මේ පල්සර් පරපුරේ අලුත්ම හැඩකාරයා නැත්නම් අලුත්ම සමාජිකයා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ පල්සර් N160 බයික් එක. ඉතින් මේ ගැන කරුණු විමසීමට වෙනදා වගේ අදත් අපිත් එක්ක චන්දන මහතන්තිල මහත්මයා සම්බන්ධ වෙලා සිටිනවා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනියේ තාක්ෂණික පුහුණුකිරීම අංශයේ සහකාර අධ්‍යක්ෂක චන්දන මහතන්තිල මහත්මයාව සුරේන් මෝටර්ස් වෙනුවෙන් මම ආයුබෝවන් කියලා පිළිගන්න ලබනවා. ආයුබෝවන් කියලා පිළිගන්න ලබන ඔබතුමාව. ඉතින් පල්සර් පරපුරට ඔබත් මමත් දන්න ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ අද අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ පල්සර් පරපුරේ අලුත්ම පුරුක. ඉතින් මම ඔබතුමාගෙන් අහලා දැනගන්න කැමතියි මේ සුවිශේෂී ආකර්ෂණීය පෙනුමකින් යුක්ත මේ පල්සර් බයික් එකේ වැඩිපුරම අවධානයක් යොමු වුණු සුවිශේෂීම අංගය මොකක්ද කියලා. ඔව් මේකේ වැඩිපුරම අවධානයක් වෙන සුවිශේෂාංගය වන්නේ මේ ඩුවල් channel ABS සිස්ටම් එක. මේක ඇත්තටම මේ බ්‍රේක් පද්ධතිය ඇඩ් කරලා තියෙන සේෆ්ටි ෆීචර් එකක්. ඉතින් අපේ මේ අලුත් හැඩකාරයාගේ ස්ටයිලිෂ් ලුක් එකට DLR ලයිට් වගේම හෙඩ් ලයිට් උත් උපයෝගී වෙලා තියෙනවා නේද? ඔව් මේකේ වුල්ෆ් හෙඩ් එකක් ආකාරයෙන් සැකසුණු DRL ලයිට් සෙට් එකක් වගේම මේ ප්‍රොජෙක්ටර් හෙඩ් ලැම්ප් එකකුත් අඩංගු වෙනවා. ඉතින් පල්සර් පරපුරේ අනිත් සමාජිකින් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ අපේ අලුත් හැඩකාරයාගේ ටයර් වල යම්කිසි වෙනසක් තියෙනවද චන්දන මහත්මයා? ඔව් මේකේ පිටිපස්ස ටයර් එක ගත්තොත් එහෙම 130යි 70යි 17 සයිස් එකනුත් අඩංගු වෙනවා. මෙහි ඉදිරිපස ටයරය 100යි 80යි 17 සයිස් එකනුත්. ඉතින් මේ අලුත් පල්සර් එකේ සස්පෙන්ෂන් ගැන කතා කළොත් ඔව් මේකේ ඉස්සරහා සස්පෙන්ෂන් පද්ධතිය ගත්තොත් ටෙලස්කොපික් සස්පෙන්ෂන් එකක් අඩංගු වෙනවා. ඒ වගේම පිටිපස්ස ගත්තොත් එහෙම මේ මොනොෂොක් එකක් අඩංගු වෙලා තියෙනවා. එතකොට මේකෙන් බයික් එකේ රයිඩර්ට ලොකු බැලන්ස් එකක් ඒ වගේම සුවපහසුවක් සම්බන්ධ වෙනවා. ඉතින් මේ පල්සර් බයික් එකේ අනිත් පල්සර් බයික් වලට සාපේක්ෂව සීට් එකේ යම්කිසි වෙනසක් තියෙනවා නේද? ඒ කියන්නේ යම්කිසි සුවපහසු බවක් වැඩි වෙලා තියෙනවා නේද? ඔව් මේකේ ඇත්තටම මේ ස්ප්ලිට් සීට් එකක් තියෙන්නේ. එතකොට මේ රයිඩර්ටත් පිලියන් රයිඩර්ටත් හොඳ සුවපහසුවක් තියෙනවා මේක ගමන් කරනකොට. මේ පල්සර් පරපුරේ වැඩිහිටි සමාජිකයින් ගාව දක්නට නොලැබුණු සුවිශේෂී මාර්ගයක් මේ පල්සර් බයික් එකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ තමයි USB charging point එක. අපිට ඒ ගැන චුට්ටක් පැහැදිලි කිරීමක් කළොත්. ඔව් මේකේ තියෙන USB charger එකෙන් අපේ මේ ෆෝන් එකේ charge එක පවත්වා ගන්න උපකාර වෙනවා. එතකොට බයික් එක රයිඩ් කරනකොට රයිඩර්ට මේකේ තියෙන අපිට ෆෝන් එකේ charge එක යම්කිසි මට්ටමකට පවත්වා ගන්න උපකාර වෙනවා මේක. ඉතින් අපිට පේනවා මේකේ හොඳ ground clearance එකක් තියෙනවා කියලා. ඔව් මේකේ මිලිමීටර් 165ක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඉතින් චන්දන මහතා
මේක තියෙන ස්විච් ගැන පොඩ්ඩක් අපි කතා කළොත් එහෙම. ඔව් මේකේ දකුණු අත පැත්තේ කිල් ස්විච් එකක් තියෙනවා. එතකොට අපේ රයිඩර්ට හදිස්සි අවස්ථාවකදී වාහනේ එන්ජිම එකපාරට ඔෆ් කරගන්න පුළුවන් මේ ස්විච් එකෙන්. ඒ වගේම මේකේ හෙඩ්ලයිට් එක සෙල්ෆ් ටච් ස්විච් එක මේ විදිහට තියෙනවා. අපි බීට් එක ගැන කතා කළොත් එහෙම හයිෙන් බයික් එකක තියෙන බීට් එක මේ බයික් එකේ ඇතුළත් වෙලා තියෙනවද? ඔව් මේකේ හොඳ ස්පෝටි ෆීලින් එකක් එන්න අන්ඩර්බෙලි සයිලන්සර් එකක් තියෙනවා. මීට පෙර අපි දැකපු පල්සර් බයික් වල දක්නට නොලැබුණු සුවිශේෂීම විශේෂාංගයක් විදිහට අපිට දකින්න පුළුවන් මේ බයික් එකේ තියෙන මීටර් කන්සෝල් එක ගැන. ඉතින් අපි චන්දන මහත්තන්තල මහත්මයාගෙන් චුට්ටක් අහමු මේ මීටර් කන්සෝල් එක ගැන. ඔව් මේකේ මීටර් පැනල් එක ගැන කතා කරොත් මේක මේ සෙමි ඩිජිටල් මීටර් පැනල් එකක්. ඒතර මේකේ එන්ජින් මැනුෆැක්චර් ලයිට් එකක් තියෙනවා. ඒ වගේම ABS පිළිබඳ ෆෝල්ට් දැනගන්න අපිට ABS ලයිට් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. සයිස් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම බැටරිය චාර්ජින් ගැන, ඔයිල් ප්‍රෙෂර් එක ගැන ඒ වගේ දත්තයක් මේ මීටර් පැනල් එකේ අඩංගු වෙනවා. ඉතින් මේ පල්සර් බයික් එකේ හැඩකාර පෙනුම වගේම තමයි අපි මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කළොත් එහෙම. ඔව් මේකේ EFI එන්ජින් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆූල් ඉන්ජෙක්ෂන් එන්ජිම. ඒ වගේම මේකේ ලීටර් 14ක ටැංකියක් තියෙනවා. ඒතර ඔය ටිකත් එක්ක මේකේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කරොත් 45ක් 50ක් අතර ලීටර් කිලෝමීටර් ඉන්ධන කාර්යක්ෂමතාවක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ කතා කරන Bajaj brand new Pulsar N160 බයික් එක තාක්ෂණය අතින් ගොඩක් මුකුරා ගිහින් තියෙන බයික් එකක්. ඒ නිසා අපි චන්දන මහත්මයාගෙන් අහලා දැනගමු මේක තියෙන ටෙක්නිකල් දේට ගැන චුට්ටක්. ඔව් මේ එන්ජිම ගැන කතා කරොත් මේක 4 stroke single overhead cam 2L oil cooled EFI engine එකක්. එතකොට මේකේ මේ තියෙන කොටස් එක්ක මනා කාර්යක්ෂමතාවක් ඒ වගේ ඉන්ධන පරිභෝජනයකුත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් චන්දන මහත්මයා මම ඔබතුමාගෙන් අහලා දැනගන්න කැමතියි මේ බයික් එකේ ආෆ්ටර් සේල්ස් සර්විස් මොන වගේද? ඔව් මේ බයික් එක ගත්තොත් මේකට කිලෝමීටර් 30000ක් සහ අවුරුදු 2ක වොරන්ටි කාලයක් හම්බ වෙනවා. ඒ වගේම මේකට ලේබර් ෆ්‍රී සර්විස් දෙකක් හිමි වෙනවා. මේ ගැන ඔක්කොම විස්තර ටික ඇහුවට පස්සේ ඔබටත් හිතෙනවා ඇති අනේ මටත් මේ වගේ බයික් එකක හිමිකාරයෙක් වෙන්න තිබ්බනේ කියලා. ඉතින් අපි අවසාන වශයෙන් චන්දන මහතාගෙන් අහලා දැනගමු ඔබට මේ බයික් එක මිලදී ගන්න ඉන්න පාරිභෝගිකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොන වගේ එකක්ද කියලා. ඔව් මට කියන්න තියෙන ඇත්තටම මේ වගේ නවීන තාක්ෂණයෙන් යුතු ABS වැනි සේෆ්ටි ෆීචර්ස් තියෙන බයික් එකක් අරගෙන ඒ වෙනස අත්විඳින්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ දැනුම් සම්භාරයක් අපි සමග බෙදා දුන් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි තාක්ෂණික පුහුණු කිරීම අංශයේ සහකාර කළමනාකාර චන්ද්‍ර මහතන්තිල් මහත්මයාට අපගේ ස්තුතිය පුද කරනවා. අයිබෝන්. අයිබෝන්. ඉතින් අද අපි වෙනස්ම තැනකින්වත් වෙනස්ම විදියක මේ වීඩියෝ එක කරන්න හිතුවා. ඒකට හේතුව කාලෙකට පස්සේ තමයි ලංකාවට මේ ස්පෝර්ට්ස් ගතියට බයික් එකක් ආවේ. ඒකත් එක්කම වසර 20ක බජාජ් පාරිභෝගික සේවාවේ අත්දැකීම් සහිත අපි ඔබගේ බජාජ් brand new N160 මොටර් සීනේ සැබෑ කර දෙන්න මේ වෙලාවේ සූදානම් වෙලා සිටිනවා. ඉතින් ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට පුළුවන් අපිට කතා කරන්න 076 391 7000 076 391 7000. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ WhatsApp හරහා අපිට කෙටි පණිවිඩයක් යොමු කරන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනි අප ඔබ වෙනුවෙන් සතියේ දවස් 7ම විවෘත වෙලා පවතිනවා. අපිට පුළුවන් ඔබගේ Bajaj brand new N160 මොටර් සීනේ සැබෑ කර දෙන්න. Bajaj brand new මොටර් වගේම නියම අමතර කොටස්, උපාංග, ටයර්, ඔයිල් ඒ වගේම ඔබගේ බජාජ් වාහනය නිසි ආකාරව නඩත්තු කටයුතු සිදු කර ගන්නා ආකාරයේ ශිෂ්ට ප්‍රවීණයන් සමග ඉදිරියේදී අප ඔබ වෙත ගෙනීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපේ subscribe කරන්න, වගේම bell icon එක click කරලා තියාගන්න. ඔබට යම්කිසි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපේ comment section එකට දාලා තියන්න. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. අයිබෝවන්.